දැන් අපි බලමු කෝණ සමච්ඡේදක නිර්මාණය ගැන. අර කලින් ලම්බ සමච්ඡේදක නිර්මාණය කරද්දී මම කිව්වා සමච්ඡේදනය කියන වචනේ තේරුම. සමච්ඡේදනය කියන්නේ සමානව කෑලි දෙකකට කඩන එකනේ. එතකොට දැන් කෝණ සමච්ඡේදකයේදී කරන්නේ අපිට දෙන කෝණය අපි හරියටම සමානව මේ කෝණය ගත්තොතින් ඒක සමානව කෑලි දෙකකට කඩනවා. එතකොට අපිට සමාන කෝණ දෙකක් එනවා මෙන්න මේ විදිහට. හරිද? දැන් අපිට තියෙන ඒ වගේ කෝණ සමච්ඡේදක නිර්මාණය කරන විදිහ බලන්න. අපි බලමු කොහොමද කරන්නේ කියලා. දැන් එකටම අපිට දෙනවනේ මොකක් හරි කෝණයක්. මෙහෙම රේඛා දෙකක් කැපිලා තමයි කෝණයක් හැදෙන්නේ. මෙන්න මේ කෝණය අපිට කියනවා සමච්ඡේදකය. සමච්ඡේදනය කරන්න කියලා. එතකොට අපි කරන්නේ මම මේක නම් කරගන්නම් OAB කියලා. එතකොට අපි කරන්න ඕනේ එකටම කව කට්ට අරගෙන කව කට්ටේ තුඩ මෙතන තියෙනවා. ඒ කියන්නේ අපි ඕව ගන්නවා කේන්ද්‍රය විදිහට. මේ තියෙන O ලක්ෂ්‍ය. O ලක්ෂ්‍ය කේන්ද්‍රය විදිහට අරගෙන මෙන්න මේවට කියන අපි බාහුව කියලා කියනවා. ඒවට අපි බාහුව කියලා කියනවා. එන්නේ බාහුව දෙකම කැපෙන විදිහට O කේන්ද්‍රය විදිහට අරගෙන ඔයාලා කැමති දුරක් අරේ විදිහට අරගෙන මෙහෙම ඡාපයක් ගහන්න. මේ බාහුව දෙකම මේකයි දෙකම කැපිලා යන විදිහට ඡාපයක් ගහන්න. ඊට පස්සේ මේ කැපිච්ච ලක්ෂ්‍ය දෙක තියෙන. ඒ කියන්නේ මේ ලක්ෂ්‍යයි. දැන් ඔයා ඔය දෙක කේන්ද්‍ර විදිහට අරගෙන මේ පැත්තට එක ඡාපයක් ගහනවා. ඒ කියන්නේ මේක කේන්ද්‍රය විදිහට අරගෙන මෙහෙට ඡාපයක් ගැහුවා. මේක කේන්ද්‍රය විදිහට අරගෙන මෙහෙට ඡාපයක් ගැහුවා. ඊට පස්සේ ඔය දෙකේ කැපිච්ච ලක්ෂ්‍ය දෙක තියෙන ඡේදන ලක්ෂ්‍ය ඒකයි අපේ මේ O ලක්ෂ්‍යයයි අපි මේ විදිහට යා කරා. එතකොට අපිට හැදෙන්නේ මේක තමයි අපේ කෝණ සමච්ඡේදකය වෙන්නේ. ඊළඟට අපි කතා කරමු කෝණ නිර්මාණය ගැන. කෝණ නිර්මාණය කරන්න ඔයාලට සිලබස් එකේ කෝණ දෙනවා. අංශක 60 කෝණය, ඊළඟට අංශක 60 කෝණ නිර්මාණය කරන්න තියෙනවා. අංශක 30, 45, 90 සහ 120. ওই කෝණ ටික තමයි නිර්මාණය කරන්න තියෙන්නේ. අපි මේ වෙනකන් ඉගෙනගත්ත දැනුම ඔක්කොම මෙතෙන්ට ඕන වෙනවා. හැබැයි මේ කෝණ පහ නිර්මාණය කරන විදිහ හරිම ලේසි. ඒ හින්දා මේක හරියට අහගත්තොත් විභාග දෙන ඕන කෝණයක් නිර්මාණය කරන්න පුළුවන්. ඊට එන්න කලින් කෝණ නිර්මාණය කියලා දෙන්න කලින් මම පොඩ්ඩක් මතක් කරන්නම් මේ කෝණ අංකණය. හරිද? කෝණ අංකණය ගැන කියනවා නම් දැන් බලන්න සාමාන්‍යයෙන් අපි කෝණයක් අපි ලියන්නේ මේ විදිහටනේ. A B C. ඒ කියන්නේ මේ මැද අකුර මත මොකද තියෙන්නේ 61ක් වගේ තියෙනවනේ. ඒකෙන් තමයි අපි අඳුනගන්නේ මේ කෝණය මොකක්ද කියලා නේ. දැන් B මතනේ තියෙන 61. එතකොට අපි දන්නවා මේ කියන්නේ මේ කෝණය ගැන නෙමෙයි. B එක තියෙන කෝණය. එතකොට අපිට ABC කියලා කියන්න පුළුවන් ඒ කෝණයට. එහෙම නැත්නම් CBA කියලා කියන්න පුළුවන්. හරි. ඒකත් ඔළුවේ තියාගෙන අපි අංශක 60 කෝණය නිර්මාණය කරන්නේ කොහොමද කියලා බලන්න. අංශක 60 කෝණයක් නිර්මාණය කරද්දී අපිට කරන්න තියෙන මෙච්චරයි. දැන් අපිට මොකක් හරි රේඛාවක් දෙනවනේ. එතන එයාලා ලක්ෂිකුත් දෙනවා. මෙන්න මේ ලක්ෂයේදී අපිට අංශක 60ක කෝණයක් හදන්න කියලා. එතකොට අපි කරන්න ඕනේ ඒ දීපු ලක්ෂ්‍ය කේන්ද්‍රය විදිහට අරගෙන යම් පොඩි දුරක් ගන්න අරේ විදිහට එහෙම අරගෙන O කේන්ද්‍රය විදිහට අරගෙන මේ අතර අපි මේ දීපු රේඛාව කැපෙන විදිහට ඡාපයක් කැපුවා. හරිද? මොකද්ද අපි කරේ? O කේන්ද්‍රය විදිහට අරගෙන මේ රේඛාව කැපෙන විදිහට ඡාපයක් ගැහුවා. ඊට පස්සේ මේ රේඛාව කැපිච්ච තැනයි මේ කැපිච්ච තැන තියෙන්නේ. එතන කේන්ද්‍රය කරගෙන අර දුර වෙනස් කරන්න නැතුව, ඒ කියන්නේ මේ ඡාපේ ගහද්දි තිබ්බ අරේ වෙනස් කරන්න නැතුව මේ විදිහට ඡාපයක් ගැහුවා. දැන් මේ ඡාපය ගැහුවද්දි කේන්ද්‍රය උනේ මෙන්න මෙතන. හරිද? මෙන්න මෙතන කේන්ද්‍රය කරගෙන තමයි මේ ඡාපය යන්නේ. ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ මෙතන මේ ලක්ෂ්‍යයයි, ඒ කියන්නේ මේ ඡාපයෙන් මේක කැපිච්ච තැන තියෙන මේ ලක්ෂ්‍යයයි අපේ මේ පළවෙනි මුල් ලක්ෂ්‍යයයි මේ විදිහට යා කරනවා.
එතකොට මේ හැදිච්ච කෝණය හරියටම අංශක 60ක්. මේ තියෙන්නේ ආයි කිව්වොත් මොකද කරේ කියලා ඕව කේන්ද්‍රයේ විදිහට අරගෙන මම මේ OA රේඛාව කැපෙන විදිහට ඡාපයක් අඳිනවා. ඊට පස්සේ මේ කැපිච්ච තැන x නේ. එයාව කේන්ද්‍රයේ විදිහට අරගෙන අර දුරෙන්ම මේ ඡාපේ කැපෙන තව ඡාපයක් ගහනවා. ඊට පස්සේ ඒ දෙක යා කරනවා මේ විදිහට. දැන් අපි බලමු කොහොමද 120 නිර්මාණය කරන්නේ කියලා. අපි දන්නවා 120 හැදෙන්නේ අංශක 60 කෝණ දෙකක් එකතු වෙලානේ. 60 දෙකක් 120 වෙන්නේ. එහෙනම් අපි මේ 120 හදන්න අපි 60 කෝණ දෙකක් හදුවනම් හරි නේද? ඒක හදන්න මේ විදිහට. අර විදිහටම අපි එකටම 60ක් හදනවා. O ලක්ෂයේදී අපිට O ලක්ෂයේදී 120ක් හදන්න කියන්නේ අපි මොකද කරන්නේ? ඕව කේන්ද්‍රයේ විදිහට අරගෙන මේ රේඛාව කැපෙන විදිහට මෙහෙම ඡාපයක් අඳිනවා. ඊට පස්සේ දුර වෙනස් කරන්නේ නැතුව හැබැයි කේන්ද්‍රයේ විදිහට ගන්න මේ කැපිච්ච ලක්ෂය. මෙතන කේන්ද්‍රයේ විදිහට අරගෙන මේ අතර ඡාපයක් ගැහුවා. දැන් මම මේකයි යා කරොත් එන්නේ මට මොකද්ද? අංශක 60 කෝණයක්. මට ඕනේ අංශක 60ක් නෙමෙයි 120ක් නේ. එහෙනම් දැන් ඔයා කේන්ද්‍රය අරන් ඉන්න ඕනේ මෙන්න මෙතෙන්ට. මේ ඡාපයයි කැපුණේ මෙතන. එතෙන්ට අරගෙන යන්න. කියන්නේ මෙතෙන්ට අරගෙන ඉන්න ඕන කේන්ද්‍රය. කේන්ද්‍රය එතෙන්ට අරන් ඇවිල්ලා ඡාප දුර අරය වෙනස් කරන්නේ නැතුව ආයි මේ ඡාපේ කපන්න. ඊට පස්සේ දැන් මේ අපේ O ලක්ෂයයි මේ කැපිච්ච තැන යා කරනවා. එතකොට මේ හැදෙන කෝණය හරියටම අංශක 120ක් වෙනවා. මේ නිර්මාණය කරලා තියෙන හැම කෝණයක් තමයි. එකටම O කේන්ද්‍රයේ විදිහට අරගෙන මේ රේඛාව කැපෙන විදිහට ඡාපයක් ගැහුවා. ඊට පස්සේ P ව කේන්ද්‍රයේ විදිහට අරගෙන එක ඡාපයක් ගැහුවා. එතනින් එයාව කේන්ද්‍රයේ විදිහට අරගෙන තව ඡාපයක් ගැහුවා. ඊළඟට අංශක 30 කෝණ නිර්මාණය. අංශක 30ක් කියන්නේ අපි දන්නවා අංශක 60 කෝණය දෙකට බෙද්දාමනේ 30ක් එන්නේ. එහෙනම් 30 කෝණය හදාගන්න පුළුවන් නේද? අංශක 60 කෝණය සමච්ඡේදනය කළා. මොකද 60 හරියටම සමාන කොටස් දෙකකට බෙදුවම තමයි අපිට 30 එන්නේ. එහෙනම් මෙතනදී අපි ඉගෙන ගත්ත කෝණ සමච්ඡේදකය අපිට සමච්ඡේදන ක්‍රමය ඒ කියන්නේ තියරි එක අපිට යොදා ගන්න වෙනවා. අපි මොකද කරන්නේ? ඔක්කොටම කලින් එකටම අංශක 60 කෝණයක් හදාගන්න ඕන. මට කියන්නේ O ලක්ෂය. හරිද? මේ තියෙන O ලක්ෂය. මගේ O ලක්ෂයේදී මම එකටම හදන්නේ 60ක්. මොකද 60 මම දෙකට බෙදලා තමයි 30 හදාගන්න යන්නේ. එතකොට අපි මොකද කරන්නේ? ඕව කේන්ද්‍රයේ විදිහට අරගෙන මේ රේඛාව කැපෙන විදිහට මෙහෙම ඡාපයක් ගහනවා. ඊට පස්සේ මේ කැපිච්ච තැනට මෙන්න මෙතෙන්ට ගෙනල්ලා කේන්ද්‍රය තුඩ මෙතෙන්ට ගෙනල්ලා ඒ කියන්නේ x කේන්ද්‍රය විදිහට අරගෙන දුර වෙනස් කරන්නේ නැතුව ඡාපයක් ගහනවා. මේ හරියම වගේ තමයි එතකොට එන්නේ. ඊට පස්සේ මම මේ දෙක යා කරොත් ඒක ඇත්තටම යා කරන්න ඕනේ කඩ ඉරකින්. මොකද අපිට ඕනේ 60 නෙමෙයිනේ. මේ එන කෝණය අංශක 60යි. හැබැයි අපිට ඕනේ 60 නෙමෙයි. අපිට ඕනේ අංශක 30. එතකොට අංශක 30 හදාගන්න මොකද කරන්න ඕනේ? මේ කෝණය අපි සමච්ඡේදනය කරන්න ඕනේ. ඒක කරන්නේ කොහොමද? සමච්ඡේදනය කරන්න කෝණයක් මේ ඕව කේන්ද්‍රයේ විදිහට අරගෙන මේ බාහු දෙක. දැන් අපේ තියෙන බාහු දෙක වෙන්නේ මෙයයි. එයාව බාහු විදිහට අරගෙන ඒ කියන්නේ බාහු දෙක කැපෙන විදිහට
ඡාපයක් ගහන්න. ඊට පස්සේ මෙන්න මේ කැපිච්ච ලක්ෂයයි මේ කැපිච්ච ලක්ෂයයි. ඒ කියන්නේ මෙතනයි කේන්ද්‍ර විදියට අරගෙන ඒකට මෙයාව කේන්ද්‍රය විදියට අරගෙන මේ පැත්තට ඡාපයක් ගැහුවා. ඊට පස්සේ මෙයාව කේන්ද්‍රය විදියට අරගෙන මෙහෙට ඡාපයක් ගැහුවා. දැන් ඒ ඡාප දෙක කැපිච්ච ලක්ෂයයි මේ පළවෙනි ලක්ෂයයි අල්ලලා යා කරන්න. එතකොට මේ හැදෙන එක කෝණයක් අංශක 30යි. ඊළඟට අපිට තියෙන අංශක 90 කෝණය 90 හදන්න ක්‍රම දෙකක් තියෙනවා. අපි මේ කලින් අර ලම්බ සමච්ඡේදක එකිනෙක ඒ කියන්නේ ලම්බ නිර්මාණය කරද්දී මේ ක්‍රමේ කතා කරලා තියෙනවා. ඒක අපි 90 හදන්නේ දැන් අපිට මෙහෙම රේඛාවක් දෙනවා. අපි O වලදී 90ක් හදන්න නම් අපි කරන්න ඕනේ O කේන්ද්‍රයේ විදියට අරගෙන මෙහෙට ඡාපෙකුයි මෙහෙට ඡාපෙකුයි ගහනවා එකම දුරේ. හරිද? ඒ කියන්නේ අපි අපේ O ලක්ෂයේදී තමයි අපි හදන්න ඕනේ 90 කෝණය. අපි මොකද කරන්නේ? යම් පොඩි දුරක් අර විදියට අරගෙන O කේන්ද්‍රයේ විදියට අරගෙන මෙහෙට ඡාපයක් ගැහුවා. ඊට පස්සේ මේ O කේන්ද්‍රයේ විදියට තියෙද්දිම මේ ඡාපේ ගහපු දුරෙන්ම මේ ඡාපේ ගහනවා. ඒ කියන්නේ අරේ වෙනස් කරන්නේ නැතුව මෙහෙට ගැහුවා. ඊට පස්සේ මේ කැපිච්ච තැන තියෙන්නේ. ඒ කියන්නේ මේ අපි ගහපු ඡාපේ කැපිච්ච තැන තියෙන්නේ. එතන කේන්ද්‍රයේ විදියට අරගෙන මෙහෙට ඡාපයක් ගන්න. ඊට පස්සේ දුර වෙනස් කරන්නේ නැතුව මෙතන කේන්ද්‍රයේ විදියට අරගෙන මෙහෙට ඡාපයක් ගහන්න. ඊට පස්සේ මේ කැපිච්ච තැනයි මේකයි යා කරන්නේ. එතකොට අපිට 90 හදාගන්න පුළුවන්. දෙවෙනි ක්‍රමය තමයි අපි දන්නවා අංශක 90 කෝණයක් අපිට හදාගන්න පුළුවන් නේද 120 කෝණකින් අංශක 30ක් අඩු කරන්න. 120න් 30ක් ගියාම 90යිනේ. එහෙනම් ඒ විදිහට අපි 90 හදාගන්න එක තමයි දෙවෙනි ක්‍රමය වෙන්නේ. ඒකට කරන්න ඕනේ එකටම 120 හදාගන්න ඕන. කොහොමද 120 හදන්නේ? අපි කරන්න ඕනේ ඕව කේන්ද්‍රයේ විදිහට අරගෙන එකටම මේ පැත්තට ඡාපයක් ගහනවා මේ රේඛාව කැපෙන්න. ඊට පස්සේ මේ කැපිච්ච තැන කේන්ද්‍රය කරගෙන මෙහෙට ඡාපයක් ගැහුවා මේ ඡාපේ ගාපු දුරින්ම පළවෙනි එක ගාපු දුරින්ම ඊට පස්සේ මේ කැපිච්ච තැනින් ඒක කේන්ද්‍රය විදිහට අරගෙන මේ දුරෙන්ම ඒ කියන්නේ මේ ඡාපේ ගහපු දුර වෙනස් කරන්නේ නැතුව මේට ආයෙ එකක් ගහනවා ඊට පස්සේ මේ විදිහට ආ කරාම මේ හැදුන 120 හරිද? ඒ අපිට ආව 120නේ. ඔය 120. ඊට පස්සේ දැන් අපිට ඕනේ 90නේ. එහෙනම් 120න් 30ක් ගියාම 90 වෙනවනේ. දැන් මම මේ දෙක යා කරොත් මේ එන්නේ කීයද? මේ එන්නේ මේ කෝණේ අංශක 60යි නේද? මෙතන කෝණේ අංශක 60යිනේ. මේ මුළු කෝණේ 120යි. දැන් එහෙනම් මට කියන්න මේ කෝණය කීයද? මෙතන 60යි නම් මේ මුළු කෝණේ 120 නම් මේ කෝණේ අංශක 60යිනේ නේ. හරි දැන් අපි දන්නවා දැන් මට ඕනේ 120න් 30ක් අඩු කරන්න. එහෙනම් මම මේ 60 කෝණය දෙකට බෙදොත් හරි ඒ කියන්නේ සමච්ඡේදනය කරොත් මේ විදිහට මේක කැල්ලක් කියන 30යි මේ කැල්ල 30යි නේද? එතකොට මේ මුළු කෝණය 120න් මේ පොඩි කැල්ල අයින් කරොත් ඒ කියන්නේ 30 අයින් කරොත් කීයද මේ කෝණය? ඉතුරු වෙන්නේ මේ කැල්ලනේ. ඒක අංශක 90ක් වෙනවා. නේ? එහෙනම් මම මොකද කරන්න යන්නේ? හොඳට බලාගන්න. ආයි මම කියන්නම් මුලින් ඉඳන්. මට තිබ්බා එකටම 120ක් නිර්මාණය කරගන්න.
ඒකට මම කරන්නේ මේ O පොයින්ට් එක කේන්ද්‍රය විදියට අරගෙන ඡාපයක් ගැහුවා. ඊට පස්සේ මේ කැපිච්ච තැන ඒ කියන්නේ මෙතන කේන්ද්‍රය විදියට අරන් මෙහෙම ඡාපයක් ගැහුවා. ඊට පස්සේ ඒ කැපිච්ච තැන කේන්ද්‍රය කරගෙන එකම දුරින් මෙහෙට ගැහුවා. ඊට පස්සේ මේකයි යා කරන්නේ. ඔය එන්නේ 120ක් නේ. ඊට පස්සේ මේ දෙක යා කරත් මට එනවා අංශක 60ක්. ඒ කියන්නේ මේක 60යි. මේ අතර කෝණයත් අංශක 60යි. දැන් මම යන්නේ කෝණ සමච්ඡේදය නිර්මාණය කරන්න මෙන්න මෙයාට. ඒ කියන්නේ මේ අතරට. අපි කොහොමද කෝණ සමච්ඡේදය නිර්මාණය කරන්නේ? ඕ කේන්ද්‍රය විදිහට අරගෙන මේ බාහුවයි කැපෙන විදිහට ඡාපයක් ගන්න. ඊට පස්සේ ඒ කැපිච්ච ලක්ෂ්‍ය එක ලක්ෂයක් මෙතන අනිත් ලක්ෂ්‍ය මෙතනනේ. දැන් මේ ලක්ෂ්‍ය කේන්ද්‍රය කරගෙන මෙහෙට ඡාපයක් ගැහුවා. මේ ලක්ෂ්‍ය කේන්ද්‍ර කරගෙන ඒ දුරින්ම මෙහෙට ඡාපයක් ගැහුවා. මේ ඡාප දෙක ගහපු දුරවල් සමාන වෙන්න ඕන. ඒ කියන්නේ එකම අරයකින් තමයි මේ දෙක ගහන්නේ. ඊට පස්සේ දැන් ඕක කැපුණේ මෙතනනේ. ඕකයි මේකයි අල්ලලා යා කරන්න. එතකොට හරියට මෙතන 90ක් හැදෙනවා. දැන් තියෙන්නේ අංශක 45 කෝණ නිර්මාණය. අපි දන්නවා අංශක 45 හැදෙන්නේ අංශක 90 සමච්ඡේදනය කරාම. එහෙනම් අපි එකටම 90 කෝණය හදලා ඊට පස්සේ ඒකේ සමච්ඡේදකය නිර්මාණය කරමු. හරි මට කරන්න තියෙන එකටම 90 කෝණයක් හදාගන්න එක. 90 කෝණය හදන්න දැන් අපි දන්නවා. කොහොමද අපි හදන්නේ? මෙයාව කේන්ද්‍රය කරගෙන යම් දුරක් අර විදිහට අරගෙන මෙහෙට ඡාපයක් ගැහුවා. ඒ දුරින්ම මෙහා පැත්තට ඡාපයක් ගැහුවා. ඊට පස්සේ මෙතන කේන්ද්‍රය කරගෙන මෙහෙට ඡාපයක් ගැහුවා. මෙතන කේන්ද්‍රය කරගෙන මෙහෙට ඡාපයක් ගැහුවා. ඊට පස්සේ ඔය දෙක යා කරාම මට එන්නේ අංශක 90යි. හරිද? දැන් මට ඕනේ 90 නෙමෙයි. මට ඕනේ අංශක 45ක්නේ. ඒ කියන්නේ මම දැන් මේකේ සමච්ඡේදකය නිර්මාණය කරන්න ඕන. ඒ කියන්නේ මේකේ සමච්ඡේදකය තමයි මම දැන් නිර්මාණය කරන්න ඕනේ. ඒක කරන්නේ කොහොමද? ඕ කේන්ද්‍රය විදිහට අරගෙන මේ බාහුව දෙකම කැපෙන විදිහට ඡාපයක් ගැහුවා. ඊට පස්සේ මෙතන කේන්ද්‍රය විදිහට අරගෙන මෙහෙට ඡාපයයි මෙතන කේන්ද්‍රය විදිහට අරගෙන මෙහෙට ඡාපයයි ගැහුවා. මේ O සහ මේ කැපිච්ච ඡේදන ලක්ෂ්‍ය ආකරන. එතකොට මට එන මේ එක කෝණයක් හරියටම අංශක 45යි.